ආයුබෝවන් කියලා පිළිගන්න මගේ YouTube channel එකට. ඔයාගේ බිස්නස් එකට කිසිම අමතර ගාස්තුවක් නැතුව QR payment බාර ගන්න පුළුවන් digital POS system එකක් තිබුණොත් කොහොමද? අද අපි කතා කරන්නේ හෙළකුරු වෙතින් හඳුන්වා දුන් හෙළ POS app එක ගැන. බැංකුවල රස්තියාදු නොවි QR එක හදාගන්න පුළුවන් මේ app එකෙන්ම. මෙහි තියෙන විශේෂත්වය තමයි රුපියල් 5000ක් දක්වා කරන ගනුදෙනු සඳහා කිසිදු සේවා ගාස්තුවක් අය නොවීම. ඒ වගේම තමයි ඔයාලා ලබා ගන්නා මුදල් පාන්දර 1 වන විට ඔබ ලබා දුන් බැංකු ගිණුමටම බැර වෙනවා. දැන් බලමු කොහොමද QR payment එක හදාගන්නේ කියලා. මුලින්ම මේ විදිහට app එක open කරගෙන ඔබ කැමති භාෂාව තෝරාගෙන ඉදිරියට යන්න. ඊමේල් ඇඩ්‍රස් එකක් ලබා දෙන්න. ඔයාලගේ දුරකථන අංකය ලබා දීලා ඉදිරියට යන්න. දුරකථන අංකය තහවුරු කර ගැනීම සඳහා ඔබට ලැබෙන OTP අංකය ලබා දීලා තහවුරු කරන්න. මෙතනට ඔබේ නම, ඊමේල් ඇඩ්‍රස් එක, හැඳුනුම්පත් අංකය, ඔයාලගේ ඩෙන්ටිටි ඉදිරිපස සහ පිටුපස ලබා දී ඉදිරියට යන්න. මෙතන ඔයාලගේ ව්‍යාපාරයේ තොරතුරු ලබා දෙන්න. ව්‍යාපාරයේ නම, මොන වගේ ව්‍යාපාරයක්ද, ලිපිනය, ව්‍යාපාරික ස්ථානය මේ සිතීම අනිවාර්යයෙන්ම ලකුණු කරලා ඉදිරියට යන්න. අවසාන පියවර විදිහට මෙතනට බැංකුවේ විස්තර ලබා දෙන්න. මොකද්ද බැංකුව, ගිණුම් අංකය, නම, ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන අත්සනක්, ඒ අත්සනක් දීලා ඉදිරියට යන්න. ඔබේ බිස්නස් එකටත් වැඩට වෙනත් අය ඉන්නවා නම් ඔවුන්ටත් මේ ඇප් එක පාවිච්චි කරන්න දෙන්න පුළුවන්. අයිතිකරු සහ කැෂියර් වෙන වෙන විදිහට අවසර මට්ටම් ලබා දීමේ හැකියාව තියෙන මේ ඇප් එකේ. දැන් බලමු ඒක කොහොමද කරන්න කියලා. මෙතන උඩ තියෙනවා ඉරි 3. ඒක උඩ ටච් කරලා මෙතන ඔයාලට පේනවා මේ කාර්ය මණ්ඩලය කියලා තියෙනවා. ආන් එතනට යන්න. එතනට ගිහිලා මේ ප්ලස් ලකුණ ටච් කරන්න. එතනින් ඔයාලට අවසර දෙන්න පුළුවන් අය මෙතන තියෙනවා. මැනේජර්, කැෂියර් කියලා. එතන යාළගේ දුරකථන අංකය දීලා ඔබට අවසර දෙන්න පුළුවන්. මේක භාවිතා කරන්න හරිම ලේසියි. ඔයාලට පේනවා මෙතන පල්ලෙහා ප්ලස් ලකුණක් තියෙනවා. ඒක උඩ ටච් කරන්න. ටච් කරලා ඔයාගේ අයිටම් එකේ ගාණ මෙතන සඳහන් කරන්න. මම උදාහරණයකට රුපියල් 600ක් දානවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන වෙනත් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. කෑෂ්ද, කාඩ්ද, ක්‍රෙඩිට්ද කියන එක තෝරන්නත් පුළුවන්. නැත්තම් මෙතන මැද තියෙනවා QR ගෙවීමක්ද කියලා. නැත්තම් මුදලටද කියලා. ඔයාලට පුළුවන් මෙතන මේ QR ගෙවීමක් කියන එක උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ QR එක ජෙනරේට් වෙනවා. මේ QR එක ඉතින් කස්ටමර්ට කියන්න එයාගේ ෆෝන් එකකින් ස්කෑන් කරලා ඔයාගේ මුදල ලබා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා ඔබේ ව්‍යාපාර මිතුරන් අතරට ෂෙයා කරන්න. මේ වගේ තාක්ෂණික තොරතුරු apps ගැන සරලව දැනගන්න අපේ සඳරු ටෙක් සොලියුෂන් YouTube channel එක දැන්ම subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඉක්මනින් සුබ දවසක්.